choosing your niche, the most important decision. එතකොට මේක තමයි ප්‍රධානම සාධකය අප්වර්ක් වගේ platform එක freelancing පටන් ගන්නව නම් ඔයාට skill එකක් තියෙන්න ඕනේ. ඒක අත්‍යවශ්‍ය දෙයක්. එතකොට මේකදී skill එක කියනකොට සමහර කට්ටියට හිතෙන්න පුළුවන් මොකද්ද මට තියෙන skill එක කියලා හිතා ගන්න බැරි වෙන්නත් පුළුවන්. සහ සමහර කට්ටියට හිතෙන්න පුළුවන් මම දැන් ඉන්න field එකේ මට අප්වර්ක් එකේ වැඩ තියෙයිද. උදාහරණයකට අපි ඩොක්ටර් කෙනෙක් ගමු. ඩොක්ටර් කෙනෙක් ගත්තොත් ඔයාට හිතෙන්න පුළුවන් ඩොක්ටර් කෙනෙක් නම් හරි මම ඩොක්ටර් කෙනෙක්. එතකොට මම කරන්නේ patient ට බෙහෙත් දෙන එක අප්වර්ක් වගේ site එකක. ඒ කියන්නේ මට වැඩ කරන්න බෑ මොකද මේකේ බෙහෙත් දෙන්න විදියක් නැහැනේ කියලා. හැබැයි මම ඒකට ප්‍රොෆයිල්ස් ඔයගලන්ට මම දැන් මෙතන පෙන්නන්න ඕන තරම් ඩොක්ටර්ස්ලා වැඩ කරන අප්වර්ක් එකේ. මොකද මේකට හේතුව තමයි මට මේ ළඟදී ලංකාවේ ඩොක්ටර් කෙනෙක් මැසේජ් කරලා ඇහුවා අප්වර්ක් එකෙන් අපිට පුළුවන් වැඩ කරන්න මොන හරි තියනවද කියලා. ඊට පස්සේ තමයි මම සර්ච් කරලා බැලුවේ ඩොක්ටර්ස්ලා ඉන්නවද කියලා. ඩොක්ටර්ස්ලා ඉන්නවා සෑහෙන්න අප්වර්ක් එකේ රෙජිස්ටර් වෙලා ඒගොල්ලෝ ආටිකල්ස් ලියනවා. සමහරක් කට්ටිය මෙඩිසින් සම්බන්ධ ආටිකල්ස් ලියනවා රිසර්ච් කරනවා. ඊට අමතරව සමහරක් කට්ටිය ප්‍රෙස්ක්‍රිප්ෂන් වගේ දේවල් රිවිව් කරනවා. ඒක මොකද වෙන්නේ කියලා ඒ වගේ කන්සල්ටේෂන් වැඩ කරනවා සමහරක් කට්ටිය. ඒ වගේ ඩොක්ටර්ස්ලාත් මේකේ වැඩ කරනවා. එතකොට සමහරක් වෙලාවට ඔයාට හිතෙන්න පුළුවන් මගේ ස්කිල් එකට මේකේ දෙයක් කරන්න නැති වෙයි කියලා. එහෙම නැත්නම් මට ස්කිල් එකක් නැහැ කියලා. ඒ හැම දිනාටම මට කියන්න තියෙන්නේ මේ වීඩියෝ එකේ මම ඔයාලට පෙන්නන්නම් අප්වර්ක් එකේ දැනට තියෙන කැටගරිස්. ඒ කැටගරිස් යටතේ ඔයාට වැඩ කරන්න පුළුවන් ද කියලා එකක් බලන්න. එතකොට එහෙම කැටගරිස් තියෙනවා නම් ඔයා එකෙන් ඔයා ඉන්ට්‍රස්ට් කැටගරිස් තියෙනවා නම් එහෙම නැත්නම් ඔයාට කරන්න පුළුවන් වැඩ දෙක තුනක් තියෙනවා නම් අපි හිතමු ඔයා accountant කෙනෙක්. හැබැයි ඔයාට Photoshop පුළුවන්. ඔයාට Illustrator පුළුවන්. ඔයාට කෝඩින් මොනහරි Python වගේ කෝඩින් පුළුවන්. ඒ වගේ දෙක තුනක් වාට ස්කිල්ස් තියෙනවා නම් ඔයා ඒ ඔක්කොම නෝට් ඩවුන් කරගන්න. මොනවද මට කරන්න පුළුවන්? මේක කරන්න පුළුවන්ද? මම ඉන්ට්‍රස්ට් මොනවටද? ඒ ටික නෝට් ඩවුන් කරගත්තට පස්සේ ඔයාට තීරණය කරන්න පුළුවන් මොන පැත්තෙන්ද ඔයාට යන්න ඕනේ කියලා. මේකෙදි මම එතකොට ඔයගලන්ට හරිම පාත් එක කොහොමද ඒක කරන් යන්නේ මොන ස්කිල් එකකට දේදවා කරන්න ඕනේ කියන එක චූස් කරන්න කොහොමද කියලා මම මේ වීඩියෝ එකේ පෙන්නනවා. ඒක ඔයා ඉදිරියට බලාගෙන ඉන්න. ඉස්සෙල්ලා මම කතා කරන්නම් එතකොට ස්කිල් එකක් නැහැ කියලා ඔයාට හිතෙනවා නම් ඔයාට කරන්න මේ අප්වර්ක් එකේ ස්කිල් එකක් නැති නෑ මට ස්කිල් එකක් නෑ මම කොහොමද ස්කිල් එකක් හදාගෙන මේකට මේ වැඩේට බහින්නේ කියලා ඔයාට එහෙම හිතන පිරිසක් ඉන්නවනම් ඒගොල්ලන්ට ස්කිල්ස් ගන්න පුළුවන් එක එක විදි තියෙනවා. එකක් තමයි YouTube එකේ ඔයාට පුළුවන් සර්ච් කරලා ඒක සම්බන්ධ තොරතුරු ඕන තරම් ගන්න. ඕන තරම් වීඩියෝස් තියෙනවා ඒව කරන කට්ටිය ඉන්නවා ටිප්ස් ට්‍රික්ස් ඕන තරම් අහගන්න පුළුවන්. ඊට අමතරව ඔයාට කෝසස් මොන හරි කරන්න තියෙනවා නම් තියෙන වෙබ්සයිට්ස් මොනවද Coursera කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ඊපස්සේ edX කියලා වෙබ්සයිට් එකක් තියෙනවා. ආයි LinkedIn Learning කියලා platform අපි දන්නවා LinkedIn කියලා platform එකක් තියෙනවා. social media platform එකක් වගේ මේක අර පොඩක් career base වෙලා professionals ලාට තියෙන්නේ. ඒකෙත් තියෙනවා LinkedIn Learning කියලා platform එක. ඊට පස්සේ Udemy කියලා platform එකක් තියෙනවා. ඊට පස්සේ Skillshare ආය Udacity මෙන්න මේ වගේ platform ඕන තරම් තියෙනවා. ඒකේ free courses තියෙනවා. ඔයාට අලුතින් ස්කිල් එකක් ගන්න ඕනි කියලා වට හිතෙනවා නම් යම් කිසි දෙයක් අලුතින් ඉගෙන ගන්න ඕනි කියලා හිතෙනවා නම් මේකේ ෆ්‍රී කෝසස් කරන්න පුළුවන්. එහෙම නැත්නම් paid ඒවා තියෙනවා ඒව කරන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු ඔයාට Microsoft එකේ මොනවා හරි තියෙනවා නම් ඉගෙන ගන්න මොකක් හරි platform එකක්. ඒතර Microsoft කියන වෙබ්සයිට් එකට ගියාම ඒකේ learning කියලා වෙනම path එකක් තියෙනවා. ඒකේ දේවල් කරන්න පුළුවන්. ඒතර මේ වගේ සෑහෙන වෙබ්සයිට් තියෙනවා ඔයාට කෝසස් කරලා ඔයාට ස්කිල් එකක් අලුතෙන් හදාගෙන මේ වගේ platform එක register වෙලා වැඩ කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ප්‍රශ්න තියෙන කටියට තමයි මම මේ ටික පෙන්නුවේ සහ කිව්වේ ඔයාට ඒ වගේ ප්‍රශ්න තියෙනවා නම් ස්කිල් එකක් නැහැ කියලා හිතෙනවා නම් ඔයාට ස්කිල් එකක් gain කරන්න පුළුවන්. ඒ gain කරන විදිහ තමයි මම කතා කරේ. එතකොට ඒ විදිහෙන් ඔයගලන්ට ස්කිල් එකක් හදා ගන්න පුළුවන්. හරි. දැන් මේ කතා කරන්නේ එහෙම එක්කෝ එහෙම වීඩියෝස් බලලා ස්කිල් එකක් හදාගෙන දැන් හදාගත් කට්ටියක් ඉන්නවා සහ දැනටමත් already ස්කිල් එකක් තියෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ කොහොමද හරියටම අප්වර්ක් එකේ රෙජිස්ටර් වෙන්නේ කියන සම්බන්ධය තමයි දැන් කතා කරන්නේ. එතකොට ස්කිල් එකක් කිව්වම අපි දන්නවා අපිට ඔළුවට එන්නේ යම්කිසි platform එකක් සම්බන්ධ දැනුම. උදාහරණයකට Excel, PowerPoint, Word, ඊළඟට Python, එතනිනුත් එහාට ගියොත් Photoshop, Illustrator, ඊළඟට වීඩියෝ එඩිට් කරන platform, ඊළඟට Canva වගේ site තියෙනවා. Creative writing ඒවත් skills තමයි. Creative writing ඊළඟට content writing, newsletter writing, article writing. ඒකට මෙන්න මේ වගේ දේවල් තමයි අපි skills කියලා මෙතන අපි සඳහන් කරන්නේ. එහෙම නැත්නම් ඔයාට knowledge එක තියෙන්න පුළුවන්.
ඒ කියන්නේ accounting, engineering, architecture, social media management, digital marketing, ඊළඟට human resource management, recruitment, ඔය වගේ යම් කිසි ෆීල්ඩ් එකක් සම්බන්ධ නොලෙජ් එක තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් ප්ලැට්ෆෝම් එකක් දැනගෙන තියෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි ඔයගේ ක්‍රියේටිවිටි සම්බන්ධ නිකන් ක්‍රියේටිව් රයිටිං කියන එක. ඒකට අපිට ප්ලැට්ෆෝම් එකක් ගන්න බෑ. ඒක ලැන්ග්වේජ් එක සම්බන්ධ දේවල්. අන්න ඒ වගේ ස්කිල්ස්, නොලෙජ්, එක්ස්පීරියන්ස් මත ඔයාට තියෙන ස්කිල්ස්, නොලෙජ්, එක්ස්පීරියන්ස් ඔයා භාවිත කරන ප්ලැට්ෆෝම් මත අපි කතා කරොත් ඒ සම්පූර්ණයෙන් ඒ ඔක්කොම දැම්මොත් ස්කිල්ස් කියලා ඒවා ඩිපෙන්ඩ් වෙනවා මෙන්න මේ එක ඒරියාස් මත. එතකොට මේ ඒරියාස් වලින් වැඩ කරලා තියෙන, ඒ කියන්නේ මේ ඒරියාස් වල එක්ස්පීරියන්ස් එක, නොලෙජ් එක තියෙන කට්ටිය කොහොමද අප්වර්ක් එකේ ඔයාගේ ප්‍රොෆයිල් එක හදන්නේ? ඒක ලොකු ප්‍රශ්නයක්. මොකද හේතුව ඔයා අප්වර්ක් එකේ Excel එක්ස්පර්ට් කෙනෙක් කියලා රෙජිස්ටර් වුණා කියලා ඔයාට ජොබ් එකක් ගන්න අමාරුයි. මොකද Excel දන්න ඕන තරම් කට්ටිය ඉන්නවා. ඊළඟට ඔයා Python දන්නවා, කෝඩින් දන්නවා කියලා කිව්වට ක්ලයන්ට් තේරෙන්නේ නැහැ ඔයා කෝඩින් වලින් මොනවද ඔයාට දෙයක් කරන්න පුළුවන් කියන එක. Excel වලින් මොනවද කරන්න පුළුවන්, Photoshop වලින් මොනවද කරන්න පුළුවන්. ඊළඟට human resource management කරලා තියෙනවා කියලා දැම්මට තේරුම් ගන්න ක්ලයන්ට් දන්නේ නැහැ ඔයාට මොනවද කරන්න පුළුවන් කියලා. එතකොට මේ වෙලාවේදී තමයි ඔයා අවබෝධ කරගන්න ඕනේ අප්වර්ක් එකට ජොබ් දාන්නේ කවුද? කම්පැනිස්. එතකොට කම්පැනිස් මොන වගේ ජොබ්ද අප්වර්ක් එකට දාන්නේ කියන එක අවබෝධ කරගන්න ඕනේ මෙන්න මේ වෙලාවේදී. අපි මෙහෙම හිතමු. අප්වර්ක් එකට ජොබ් දාන්නේ කවුද? එක්ක කම්පැනිස්, එහෙම නැත්නම් යම්කිසි පුද්ගලයෙක් ජොබ් එකක් දාන්න පුළුවන්. මේකෙන් 90% විතර ජොබ් දාන්නේ කම්පැනිස්. ලෝකේ තියෙන එක කම්පැනිස් වලින් ජොබ් දානවා. එතකොට ඔයා තීරණය කරන්න ඕනේ ඔයාට තියෙන නොලෙජ් එක, එක්ස්පීරියන්ස් එක, ප්ලැට්ෆෝම් එකක් ගැන තියෙන දැනුම සහ ස්කිල් එක භාවිතා කරලා කම්පැනිස් වලට දෙන්න පුළුවන් මොකක්ද කියන එකවත් තීරණය කරන්න ඕනේ. උදාහරණයකට මම ගත්තොත් මම ෆයිනෑන්ෂල් මොඩලින් කරන්නේ. මම හදන්නේ Excel වල මොඩල්ස්. එතකොට මම දානවා මම අප්වර්ක් එකට රෙජිස්ටර් වෙනවා Excel එක්ස්පර්ට් කියලා. හැබැයි කම්පැනිස් වලට Excel ඕනි කියලා ඒගොල්ලෝ ජොබ් දාන්නේ නැහැ. ඒගොල්ලෝ දාන්නේ මට මොඩල් එකක් හදන්න ඕනේ, මේ වගේ ෆෝකාස්ට් කරන්න ඕනේ, Excel එකේ තමයි ඒක හදන්න ඕනේ කියලා ඒගොල්ලෝ එහෙම ඒ විදිහට තමයි ජොබ් එක දාන්නේ. එතකොට ඔයා Excel එක්ස්පර්ට් කියලා කිව්වට ජොබ් එක දාපු මිනිහයාට තේරෙන්නේ නැහැ ඔයාට මොඩලින් පුළුවන් කියලා. ඒතර ඔයා රෙජිස්ටර් වෙන්න ඕනේ අප්වර්ක් එකේ මොඩලින්, ෆයිනෑන්ෂල් මොඩලින් එක්ස්පර්ට් කියලා. ඒකට එහෙම රෙජිස්ටර් වුණොත් තමයි ඔයාට අර වගේ ජොබ් එකකට ඇප්ලයි කරන්න පුළුවන් වෙන්නේ. එතකොට තමයි ඔයාගේ ප්‍රොෆයිල් එක ඒගොල්ලෝ බලන්නේ. එතකොට ඔයාට තියෙන ස්කිල් එක, එක්ස්පීරියන්ස් එක, ඔයාගේ ෆීල්ඩ් එක හැමදේම ඔයා කන්සිඩර් කරලා ඔයා හිතන්න ඕනේ ඔයාට දෙන්න පුළුවන් මොකක්ද? යම්කිසි කම්පැනි එකකට හෝ පුද්ගලයෙකුට ඔයාට දෙන්න පුළුවන් දේ මොකක්ද? ප්‍රොඩක්ට් එකකට ඔයා තීරණය කරනවා මොකක්ද දෙන ප්‍රොඩක්ට් එක කියන එක තීරණය කරන්න ඕනේ. ඒක තීරණය කරලා ඒක යටතේ තමයි ඔයාගේ ප්‍රොෆයිල් එක ඔයා බිල්ඩ් කරන්න ඕනේ අප්වර්ක් එකේ. ඊට පස්සේ ඒ බිල්ඩ් කරලා ඒ යටතේ තියෙන ජොබ් වලට තමයි ඔයා ඇප්ලයි කළ යුත්තේ. ඒ විදිහට තමයි අප්වර්ක් එකේ වැඩ කරන්න ඕනේ සහ ඔයාගේ ප්‍රොෆයිල් එක ඉස්සෙල්ලාම හදන්න ඕනේ. එතකොට මේකෙදි අපි හිතමු ඔයාට එක එක දේවල් පුළුවන්. එතකොට ඔයා මේකෙන් ලිස්ට් එකක් හදා ගන්න ඕනේ. ලිස්ට් එකක් හදාගෙන මොකටද ඔයා කැමති, මොන වගේ දේවල්ද ඔයාට කරන්න පුළුවන්, මොන වගේ ස්කිල්ස්ද ඔයාට තියෙන්නේ කියන එක ලිස්ට් එකක් හදාගෙන තමයි මෙතනින් ඉස්සරහට වැඩ ටික කරගෙන යන්න ඕනේ. එතකොට මං හිතනවා මේකෙන් ඔයගොල්ලන්ට තේරෙන්නේ නැති අප්වර්ක් එකේ වැඩ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ස්කිල් එකක් තිබ්බ හෝ නැත. මොකද ස්කිල් එක කියන දේ අපිට ඕන තරම් ගේන් කරන්න පුළුවන්. ඒ වගේම ඒක වැඩ කරනකොට ඔයා ස්කිල් එක මොකක්ද සහ ස්කිල් එකෙන් ඔයා කම්පැනිස් වලට දෙන්නේ මොකක්ද කියන එක ඔයා ඉස්සෙල්ලාම අයිඩෙන්ටිෆයි කරලා ඒක ඩිසයිඩ් කරන්න ඕනේ. ඊට පස්සේ තමයි ඔයාගේ ප්‍රොෆයිල් එක අප්වර්ක් එකේ හදන්න ඕනේ. එතකොට මම මෙතනින් ඉස්සරහට වීඩියෝස් වල මම කියනවා කොහොමද ඒක අඳුනගන්නේ, කොහොමද ඔයා දැන් ලිස්ට් කරපු ස්කිල්ස් වලින් හොඳම එක තෝරගන්නේ, ඩිමාන්ඩ් එක වැඩිම එක තෝරගන්නේ කියන එක මම ඉස්සරහදී පැහැදිලි කරනවා. මම මේ අවස්ථාවේදී මේක ඔයගලන්ට කිව්වේ ඔයගලන්ට දැන් මේ වීඩියෝ එක බලලා ඉවර වෙලා ඔයගලන්ට හිතා ගන්න ඕනේ, ඔයගොල්ලෝ ලිස්ට් කරගන්න ඕනේ, ඔයගොල්ලෝ හිතන්න ඕනේ මම මොකද්ද මට මොනවද දෙන්න පුළුවන් බිස්නස් එකකට. යම්කිසි බිස්නස් එකකට සර්විස් එකක් දෙනවා නම් මට දෙන්න පුළුවන් දේ මොකද්ද, මම මොකද්ද දෙන්නේ, මම කැමති මොකද්ද. ඒ වගේ ඔයගොල්ලෝ දැන් හිතා ගන්න මේක මේ වීඩියෝ එක බලලා ඔයගොල්ලෝ දැන් ඔළුවට දාගන්න
මොකක්ද මගේ ස්කිල් එක, මොකක්ද මගේ ප්‍රොඩක්ට් එක, මේ ස්කිල් එකෙන් මේක, මේ ස්කිල් එකෙන් මේක දෙන්න, මේ ස්කිල් එකෙන් මේක දෙන්න. ඔයාට දෙක තුනක් තියෙන්නත් පුළුවන් ප්‍රොඩක්ට්. අපි දැන් ෆොටෝෂොප් වලින් ඔයා ලෝගෝ හදනවා, ඔයා බැනර්ස් හදනවා, ඔයා චිත්‍ර අඳිනවා. ඒ වගේ ප්‍රොඩක්ට් ගොඩක් තියෙනවා. ඒ ඔක්කොම ලියා ගන්න. ඔයාට මොනවද දෙන්න පුළුවන් කියලා බිස්නස් වලට. එතකොට ඒක ඉස්සරහ වීඩියෝ එකකදී මම පැහැදිලි කරනවා කොහොමද ඒවා ඉවැලුවේට් කරන්නේ, හොඳම එක එතනින් තෝරගන්නේ කොහොමද කියන එක.